මේ තියෙන්නේ ගොඩක් අයගේ වගේ මගේ favorite classic Mini Cooper එක. ඒත් unfortunately 2001 ඒගොල්ලෝ මේකේ production එක නැවැත්තුවා. හැබැයි ඒගොල්ලෝ එක revive කරා the German BMW එක යටතේ Mini කියන brand එකේ මේ තියෙන එක third generation එක. හැබැයි මම පරණ වෙනේට වගේ මේක තාස වෙයිද? Let's find out. හිතුව මං ඉස්සරහට ගිහලා නෑ එහෙම නෙමෙයි. මේ තියෙන්නේ 2016 ආපු F56 Mini Cooper එක. මේ F කියන්නේ third generation 2013 පටන් ගත්ත. 56 කියන්නේ මේ බොඩි එකට එන කෝඩ් එක. 3 door බොඩි එක. F variants තව කීපයක් තියෙනවා. මොකද මම ගොඩක් අය typically අඳුනන Mini Cooper එකට closestම modern relative. හැබැයි මේක ඉන්ට්‍රෙස්ටිංම ස්ට්‍රයිකින්ම ෆීචර් එකක නෙමෙයි. මේක පරමීටරට වඩා සෙන්ටිමීටර් 80ක් දිගයි වගේම සෙන්ටිමීටර් 28ක් විතර පළලයි. Even though it sounds small, visually එක දැක්කහම very striking. 1959 ඇලි කිසිබෝනිස් හදපු ක්ලාසික් මිනි එක තරම් අඩු ඉඩකින් ලොකු වැඩක් කරන කාර් එකක් මේ ලෝකෙම දකින්නේ නැතුව ඇති. ස්පේස් එෆිෂන්ට් වගේම ෆුවල් එෆිෂන්ට් නිසා මේ පොඩි හැන්සම් කාර් එක මුළු ලෝකෙම දශක 40ක් හෙල්ලුවා. ඒත් අද කාලේ ඔටෝමෝටිව් ස්ටෑන්ඩඩ්ස් හැටියට හදන්න පුළුවන් අඩුම සයිස් එක තමා මේ. ඔව් මීට වඩා පොඩි කේකාස් තිබ්බට මේ මිනි එක තරම් සේෆ් නෑ. සයිස් එකේ අනිත් බෙනිෆිට් එක පරණ 130 ලීටර් බූට් එක වෙනුවට අලුත් 210 ලීටර් බූට් ස්පේස් එක. එක ලොකුයි බූට් එක ලොකුයි බඩුවක් දාන්න පුළුවන් බූට් එක ලොකුයි. Mini Cooper එක ලොකු වෙච්ච එකේ ලොකුම ඇඩ්වාන්ටේජ් තමයි මේ ඉන්ටීරියර් එක දැන් ක්‍රැම්ප් නෑ. මට උනත් කම්ෆර්ටබලි මේ වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ ස්පෝර්ටි ප්‍රීමියම් එකේ වෙල් බැලන්ස් ඉන්ටීරියර් ලුක් එකක් වගේම ෆීල් එකක්. ඔයාට ඇම්බියන්ට් ලයිටින් හම්බ වෙනවා. ඔයාට මොඩර්න් වාහනයක එක්ස්පෙක්ට් කරන්න පුළුවන් හැම මොඩර්න් ෆීචර් එකක්ම ඔප්ෂන් එකක්ම හම්බ වෙනවා. ආසම් ෆීචර්ස් ටික කිව්වොත් මේකේ තියෙන්නේ ඇනලොග් ඩිජිටල් මික්ස් ගේජ් ක්ලස්ටර් එක. ඒක සෙට් කරලා තින්නේ වින්ටේජ් ස්ටයිලින් වලට කන්ට්‍රෝල් කරන්න තියෙන ස්විචස් තියෙන්නේ ෆයිටර් ජෙට් ඉන්ස්පයර්ඩ් විදිහට. ස්පෙෂලි ස්ටාර්ට් දැන් මම මට පෙන්නන්න මේකේ ඉන්ටරෙස්ටිංම ඉන්ටීරියර් ෆීචර්. ඒක තමයි මේකේ තියෙන සෙන්ට්‍රල් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. මේක මෙහෙම ප්ලේස් කරලා තියෙන්නේ. මේක මෙහෙම ෂේප් කරලා තියෙන්නේ ඔරිජිනල් මිනි එකේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකට ඔමාජ් එකක් විදිහට. මොකද ඒක යුනිවර්සල් වාහනයක් වෙච්ච නිසා ඩ්‍රයිවර් සීට් එක ලේසියෙන් එහාම යහම අර ගම්පල විතර ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක හයි කරේ මැද්දේ. ඒක නිසා අද මේක හයි කරලා තිනවා මොඩර්න් ෆීචර්ස් එක. මේකේ මූඩ් ලයිටින් එනවා වගේම ඔයාගේ AC එක ටෙම්පරේචර් මාරු කරද්දී මේක හරියට මාරු වෙන්න ඕනේ. නෑ මාරු වුණා. මේකේ කූලස්ම ඇප්ලිකේෂන් එක තමයි මෙන්න මේක. මේක පිටිපස්සට ඇක්සස් කරන්න ලේසි වගේම relatively ඔයාලා ස්පේස් එකක් තියෙනවා. ස්පේස් එකක් තියෙනවා. මොන හැමෝගේම ෆේවරිට් ක්ලාසික් මිනි එකේ තියෙන්නේ naturally aspirated inline 4 engine එකක්. හැබැයි අලුත් ජෙනරේෂන් එකට ආවහම the Germans ලා සිලින්ඩර් එක අඩු කරලා කැපැසිටි එක අඩු කරලා දෙනවා 0.2 වලින් වගේ. මේ B38 engine එකේ තියෙන්නේ inline 3 twin power turbo 1.5 liter engine එකක්. එතන මේ twin power turbo කියන්නේ twin turbo කියන්නේ දෙකක්. ගොඩක් අය හිතන් ඉන්නේ ට්වින් පවර් කියන්නේ ට්වින් ටර්බෝ නැත්නම් ටර්බෝ දෙකක් කියන එක. නෑ මේකේ තියෙන සිංගල් ටර්බෝ එකක්. හැබැයි ට්වින් ස්ක්‍රෝල් සිස්ටම් එකක්. ඒ කියන්නේ තනි ටර්බෝ එකට ෆීඩින් පාත් දෙකක්. එක ෆෝන් එකේ නම්බර්ස් දෙකක් වගේ. කෙල්ලෝ දෙන්නෙක්ට නම්බර් දෙකක් වගේ low RPM high RPM හැටියට ෆීඩින් ටියුබ් දෙකක්. මේ නිසා low RPM වල ඉඳන්ම ලොකු ටෝක් එකක් හම්බ වෙනවා.
ටර්බෝ ලැග් එක අඩු නිසා ඔයා ඇක්සල් රේටර් එක පාගපු ගමන් රෙද්ද කඩාගෙන වාහනේ යනවා. ටෙක් වැඩි වෙන්න මේන්ටේන් කරන එක අමාරුයි. කම්ප්ලෙක්ස් කූලින් සිස්ටම්, සෙන්සර්ස් and electronic wastegate එම ගොඩාක් මේකේ තියෙනවා. එන්ජින් එක ඕවරෝල් රෝබස් යුරෝපියන් වාහනයකට. හැබැයි කොල්ලෝ සෙන්ස හරි ප්ලාස්ටික් පාටර ගියොත් පරණ මිනි වගේ ගෙදර හරි පාරයිනේ හදාගන්න බෑ. ලොකු ගරාජ් එකකට ගිහිල්ලා ප්‍රොෆෙෂනල් ටූල්ස් ඇන්ඩ් ස්කෑනර්ස් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න වෙනවා. හැබැයි මේ එන්ජින් එක කොච්චර ඩ්‍රයිවර් ෆෝකස්ද කියනවනම් මේ එන්ජිම තමයි ඒගොල්ලෝ පස්සේ ඒගොල්ලොන්ගේ අයිකොනික් BMW i8 එකටත් පාවිච්චි කරන්නේ. ඔයා ෆාස්ට් යන්ත්‍රවා ක්වික් යන්ත්‍රවා ස්පෝර්ට්ස් වාහනට ආසෙක් කරන්න මෙතනින් එහාට මම හිතන්නේ අනේක තේරුම නැහැ. මොකද 3 ලිටර් 4 ලිටර් අරගත්තා වගේ නෙමේ ගොඩක් වෙලාට මේ අපේ ලංකාවේ පාරේ ට්‍රැෆික් එකේ වට යන්න බෑ. හැබැයි මේ වගේ එකක් ගත්තොත් ආට උදේ කොහොමේ අවුදෝ තාම වලම ගිහලා Oh my god. Oh yeah. This puts a smile on my face, macam. මට සිරි. Day to day driving වල මීට වඩා ෆන් දෙයක් මට හිතා ගන්න බෑ. ඒකට සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එකන්නේ ඔරිජිනල් මිනි එකෙන්. ඇලෙක් කිසිගෝනිස් ඉස්සරහා එන්ජින් එක හරහට හයි කරලා ඉස්සරහා රෝද දෙක ඩිරෙක්ට් පවර් කරනවා. ඒ වගේම රෝද 4 කොන් 4ට තල්ලු කරනවා. ඒක කරේ පොඩි කාරක ඇතුලේ ලොකු ඉඩක් දෙන්න වුණාට ඒකෙන් ඇක්සිඩෙන්ටල් ඇජයිල් මාස්ටර් පීස් එකක් එයා හදනවා. මේකේ ඇජිලිටි එක දැක්ක ගමන් ඇලෙක්ගේ යාළුවෙක් වෙච්ච ජෝන් කූපර් මේකේ රේසින් පොටෙන්ෂල් එක දැකලා සීන් එකට එන්ටර් වෙනවා. ජෝන් කූපර් මොඩිෆයි කරපු මිනිස් මුළු රේසින් ලෝකෙම හොල්ලපු නිසා අන්තිමට එයා ඔෆිෂියලි මිනිස් හදන්න පටන් ගන්නවා මිනි කූපර් කියන නාමය යටතේ. ඒ අයිඩෙන්ටිටි එක කොච්චර ස්ට්‍රෝන්ද කියනනම් අද කවුරුත් මිනි එක කූපර් නැතුව කියන්නෙම නැහැ. ඒ නිසා තමයි ලංකාවේ ක්ලාසික් මිනි වලින් 90%ක්ම මිනි කූපර් කන්වර්ෂන්ස් කරලා තියෙන්නේ. අලුත් ජෙනරේෂන් එකේ මිනි කූපර්ස් JCW බැච් යටතේ ආවට මේ මොඩර්න් මිනි කූපර් එකට ඔරිජිනල් මිනි කූපර් එකේ ගෝ කාර්ට් ෆීල් එක එහෙම් පිටින්ම දීලා තියෙනවා. හැබැයි මේක ලෙවල් අප් ගෝ කාර්ට්යක්. මොකද ආට ෆන් ටු ෆුල් රේෂියෝ එක වගේ ඩ්‍රයිවිංగ్ මෝඩ්ස් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒත් සිප්පි සිනමා වගේ මේක ආතල් විතරක් නෙමෙයි. පොඩි ඩවුන් සයිඩ්ස් ටිකක් තියෙනවා. ගෝ කාර්ට් සහ ස්පෝර්ට් රයිඩ් එකක් කියන්නේ සස්පෙන්ෂන් හයියයි කියන එක. ඉතින් එතකොට ආට කාපට් පාරෙන් ඔබට ගියාම මේකේ පොඩ්ඩක් දැනෙනවා වැඩි. ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් උත් මදි නිසා මේක කාපට් පාරෙන් එළියට කොහෙවත් ඔබන්න යන්න නම් එපා. අතපය දිගේ කෙනෙක් නම් පොඩ්ඩක් ඉන්ටීරියර් එක ටයිට් නිසා දුර ගමන් යද්දී සිද්ධාලේපයක් වගේ එහෙම අරන් යන්න වෙයි. The worst parking job since parking was invented. හැබැයි කවුද මු කවුද නාන බලන්න පල්ලිවා කවුද ඔයා ආ වෙට්ටු දාන්නේ ස්වාන කියලා බලන්නේ පරණ වාහන වලින් ගේම දෙන්න බලන්න. මල්ලි පරණ වාහන මොනවද මේ මොකද ලඩන මේ බලහංගු නැචරල් ඇස්පිරේටර් ඩුප්ලැජ් ටර්බෝ එකට අරින්නේ. ඒ උඹට ටර්බෝ ගහන්න ඉන්නේ නෑ උඹට ටර්බෝ ගහන්න ඉන්නේ නෑ ලාංකෝ මාසකින් ගහනවා ටර්බෝ ගාම ගහලා ඉතින් මම කලින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණාද? මම පරණ මිනිකට වගේම අලුත් මිනිකට ආස කරයිද? ඔව්. මේ අලුත් මිනිකේ පරණ මිනිකේ සෝල් එක එහෙම කැරි ඕවර් කරලා තිනවා. ජර්මන් බිල් තමයි ජර්මන් එන්ජිනියර් තමයි. හැබැයි මේකේ තිබ්බ ගෝ කාර්ට් ෆීල් එක ෆන් ඩේලි ඩ්‍රයිවිං එන්ජොයි බිල්ඩ් එක එහෙම පිටින්ම අලුත් ජෙනරේෂන් එකට ගෙනලා තිනවා. මෙන්න මේ F56 එකේ. මේක නිකන් රීමේක් එකක් නෙමෙයි. සුපිරි රීමික්ස් එකක්. ඉස්සර මිඩල් ක්ලාස් ටූල් එකක් වුණාට අද මේක අපර් මිඩල් ක්ලාස් ස්ටේට්මන්ට් එකක්. තාමත් පාර යන ගෝ කාර්ට් එකක්. හැබැයි ඩේ ඩ්‍රයිවර් තෝරන්න දීලා තිනවා ස්විච් එකක්. මට පේනවා කමෙන්ට් එක. බ්‍රිටිෂ් අයිකන්යක් වෙන්න කොහොමද ජර්මන් DNA තියෙනවනේ. හරි ඉතින් බ්‍රිටිෂ් රොයල් ෆැමිලි එක ජර්මන් නේ. මේක තමයි මල්ලි විනින් කම්බිනේෂන් එක. හරි. ඔයා තාමත් මේකට කැමති නැත්නම් මේක ක්ලාසික් මිනි එක වගේ නෙමෙයි නිසා good news
ක්ලසික් මිනි එක තාම මාකට් එකේ වාට ගන්න තියෙනවා. not a issue. ඒත් ඔයාට ඕනේ ඔරිජිනල් එකේ මොඩර්න් රීමික්ස් එකක් නම් මෙන්න මේ ටියුන් එකට සෙට් වෙන්න. මොඩර්න් මිනි ජෙනරේෂන් එකේ most reliable මිනි එක මේක අලුත්ම ජෙනරේෂන් එකක් නෙවෙයි හැබැයි ඒක නියෝ රෙට්‍රෝ ස්ටයිලින් හින්දා හැමෝටම සෙට් වෙන්නේ නැහැ. ඔයාට පරණ මිනි එකේ සෝල් එක ගොඩක් අඩු වෙන්නේ නැතුව ගොඩාක් මොඩර්නයිස් වෙන්නේ නැතුව බැලන්ස් පොයින්ට් එක ගන්න ඕන රිලයබල් එන්ජින් එකත් එක්ක ඔයා යන්න ඕනි මේ B38 එන්ජින් එක දෙන F56 මිනි කූප එකට in my opinion. ඉතින් let us know your thoughts in the comments. See you in the next one.